එක්තරා කාලයක ලංකාවේ අලුත් රජෙක් සිහාසුනට පත් වූ අතර බලය සමග ප්‍රඥාවත් ප්‍රවතීදැයි මුළු රාජධානියම මහත් උනන්දුවෙන් බලා සිටියහ. අලුත් රජෙක් ඇවිත් කියලා ආරංචි දන්දලි. රජෙක්වීම ලේසි. නමුත් බුද්ධිමත් රජෙක්වීම ටිකක් අමාරුයි. අන්දරේ මෙහෙම කිව්වා. නව පාලකයා ගැන අසා සැබෑ ප්‍රඥාව යනු ප්‍රශංසා කළ යුත්තක් නොව පරීක්ෂා කළ යුත්තක් බව අන්දරේ තීරණය කළේය. ආසිය පිටුපස සැඟවුණු දැඩි විශ්වාසයකින් යුතුව අන්දරේ තමාටම අයිති ස්ථානයකට යනවාක් මෙන් රජමාලිගයට ඇතුළු විය. මෙම පරීක්ෂණය අන්දරේට නොව රජුට එල්ල වූවක් බව වැටහුණු ඇමතිවරු රජතුමා අපහසුතාවයට පත්වේ යයි බිය වූහ. කෝපයෙන් ප්‍රතිචාර දක්වනවා වෙනුවට රජතුමා මොහොතක් නිහඬ විය. විහිළු වුණත් ඒක ඇතුලේ අර්ථයක් තියෙන්න පුරුවම්. රජතුමා අන්දරේ කී දේ ගැන ටිකක් හිතුවා. ඉවසීම යනු ප්‍රඥාවේ මූලිකම ලක්ෂණය බව ඉන් සනාද විය. හාස්‍ය සහ සරල බව තුළින් ප්‍රඥාව යනු මිනිසුන් පාලනය කිරීම නොව ඔවුන්ව නිවැරදිව තේරුම් ගැනීම බව අන්දරේ පෙන්වා දුන්නේය. අහංකාරයට වඩා නිහතමානීකම තෝරා ගැනීම නිසා රජතුමා නොදැනුවත්වම අන්දරේගේ නිහඬ පරීක්ෂණයෙන් සමත් විය. තමා පැමිණියාසේම අන්දරේ නිහඬවම මාලිගයෙන් පිටව ගිය අතර ඔහු ඉතිරි කරගත්තේ වඩාත් බුද්ධිමත් වූ රාජධානියකි. ඒ අනුව සැබෑ රජකු යනු හොඳින් සවන් දෙන්නෙකු බවත් සැබෑ විහිළුකාරයෙකුට පවා ප්‍රඥාව ඉගෙන්විය හැකි බවත් රාජමාලිගයේ සියලු දෙනා වටහා ගත්තා.